මේ දවස්වල ඇඳුමක් එහෙම ගන්න ගියාම පිස්සු හැදෙනවනේ. අපෝ මේ වගේ ගණන්. අපි 5000ක් අරගෙන ගෙදරින් එළියට බැස්සොත් අන්තිමේට ගෙදර එද්දි 5000ට හරියන්න ගත්තු දෙයක්වත් නැහැ. අතේ තිබුණු සල්ලිත් නැහැ. මං අද ආවේ ඒකට විසඳුමක් හොයාගෙන. නිකමට හිතන්නකෝ අපේ අතේ තියෙන්නේ රුපියල් 500යි. හැබැයි අපි ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඇඳුම රුපියල් 2000යි කියලා. හැබැයි අපිට පුළුවන් ඉතුරු 1500 මාස 3කින් වාරික විදිහට ගෙවලා ඉවර කරන්නම් කියලා අපේ අතේ තියෙන රුපියල් 500 දීලා ඇඳුම අරගෙන ගෙදර යන්න. ඉතින් ඒක හොඳ සොලියුෂන් එකක් නෙමෙයිද? ගෑනු ළමයින්ට විතරක් නෙමෙයි. පිරිමි ළමයින්ටත් ඒගොල්ලන්ට අවශ්‍ය ස්ට්‍රීමිං ඩිවයිසස්, කේබල්ස්, කැම්පිං ඉක්විප්මන්ට්ස්, ස්පීකර්ස්, පවර් බැංක්, හෙඩ්සෙට් මේ වගේ අවශ්‍ය කරන ඕනෙම දෙයක් අතේ තියෙන මුදල දීලා අරගෙන යන්න පුළුවන්. ෆැෂන් අයිටම්ස්, ඉලෙක්ට්‍රොනික අයිටම්ස් විතරක් නෙමෙයි. ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ස් ෆුට්වෙයා, හෙල්ත් ඇන්ඩ් සප්ලිමන්ට්ස් අයිටම්ස්, එතකොට ග්‍රොසරීස් ඒ විතරක් නෙමෙයි. මේ හරහා අපිට අපේ බජට් එකට සෙට් වෙන විදිහට සේවාවන් ලබා ගන්නත් පුළුවන්. මේ තමයි ලංකාවේ අපිට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ඔන්ලයින් shopping app එක. අපි අතේ තියෙන ඕනම ෆෝන් එකකට මේ ඇප් එක පහසුවෙන්ම App Store හරහා හෝ Play Store හරහා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මං ඉස්සෙල්ලාම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ ඇප් එකෙන් අපි ගනුදෙනු කරන්නේ කියලා. ඇප් එකක් කිව්වට මෙතන තියෙනවා ඇප්ස් 3ක්ම. එකක් තමයි කොකෝ, අනිත් එක මින්ට්පේ, තුන්වෙනි එක තමයි පේසි. මේ තුනෙන්ම අපිට වාරික වශයෙන් ගෙවන්න භාණ්ඩ ලබා ගන්න පුළුවන්. දැන් මම මේ ඕගොල්ලන්ට පෙන්නන්නේ App Store එකෙන් කොහොමද මේ ඇප්ස් තුනම අපි ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. හරි, ඒක බලන ගමන් මේකත් අහගන්නකෝ. දැන් අපි මේ ස්ටෝර් එකකට ගිහිල්ලා අපිට ඕන අයිටම් එකක් සිලෙක්ට් කරගන්නව රුපියල් 2000ක. හැබැයි අපි මේක ගෙවන්නේ වාරික 3කින්ද 4කින්ද කියන එක අපිට තීරණය කරගන්න පුළුවන්. එතකොට අපි තීරණය කරා නම් අපි මේ රුපියල් 2000 ගෙවන්නේ වාරික 4කින් කියලා අපිට ඉස්සෙල්ලාම 2004න් බෙදලා එන ගාණ තියෙන්නේ රුපියල් 500. මෙන්න මේ 500 දීලා ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය අයිටම් එක ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. හිතන්නකෝ අපි මේක ගත්තේ ජනවාරි 1 වෙනිදා කියලා. එහෙමනම් ඊළඟ රුපියල් 500 අපිට පෙබරවාරි 1 වෙනිදාට තමයි ගෙවන්න වෙන්නේ. ඒ විදිහට මාසෙකට රුපියල් 500 ගානේ තව මාස 3ක් අපිට අපේ රුපියල් 1500 ගෙවලා ඉවර කරගන්න පුළුවන්. ඇප්ස් තුනේම account එක set up කරන procedure එක සමාන නිසා මම එක app එකක විතරක් account එකට log වෙන විදිහ මේ විදිහට කියලා දෙන්න. මුලින්ම app එක open කරද්දී අපිට මෙතන වැටෙනවා welcome back, please sign in to continue කියලා. ඒ වුණාට already account එකක් නැත්නම් අපිට එතනින් sign up වෙන්න බෑ. ඒ නිසා අපි don't have an account කියලා sign up කියලා තියෙනවා යට. ඒක තමයි click කරගන්න ඕනේ. ඒක click කරාට පස්සේ අපිට අපේ mobile number එක මෙතෙන්ට enter කරන්න ඕනේ. Enter a valid Sri Lankan mobile number and we will send a verification code. එතනට තමයි අපේ one time password එක ඇවිල්ලා අපේ account එකට මේ number එක verify වෙන්නේ. කියන්නේ අපි පාවිච්චි කරන mobile number එකක් තමයි මෙතනට අපි දෙන්න ඕනේ. අපේ මොබයිල් නම්බර් එකට මෙසේජ් එකක් විදිහට one time password එක මේ විදිහට අපිට ලැබෙනවා. අපි දැන් ඒක එන්ටර් කරගන්න තමයි හදන්නේ. ඒක එන්ටර් කරලා verify number කියන තැන ක්ලික් කරගන්න ඕනේ. එතකොට අපිට මෙතන වැටෙනවා අපේ personal information දාන්න තැනක්, first name, last name, NIC number, date of birth. මේ විදිහට අපේ birthday එකත් මෙතනින් select කරලා දැම්මට පස්සේ අපිට ඊට පස්සේ අපේ details දාන්න තියෙනවා. next කියන එක තමයි click කරගන්න ඕනේ. next කියන එක click කරාට පස්සේ personal address එක, අපේ දිස්ත්‍රික්කය, ඊට පස්සේ අපි ජීවත් වෙන පළාත. මේ ටික අපිට තෝරලා enter කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට අපේ email address එකයි අපිට strong password එකක් මෙතෙන්දි create කරගෙන දාගන්න වෙනවා. ඒක දාලා ඒගොල්ලන්ගේ terms and conditions වලට අපි එකගයි කියන තැන ටික් කරලා අපිට තියෙන්නේ register කියන button එක මෙතෙන්දි click කරන්න. register කියන button එක click කරාට පස්සේ අපි මෙතන 80%ක විතර අපේ account එක set up කරන වැඩ කරලා ඉවරයි.
ඊට පස්සේ අපිට මෙතන වැටෙනවා not verified, complete your profile to pay later කියලා. නැවත verify now කියලා එතන වැටෙනවා. අපි ඒක ක්ලික් කරගන්න ඕනේ. තව setup කරන්න දේවල් ටිකක් තියෙනවා. මොකද අපි ගැන අපේ details ටිකක් මේගොල්ලන්ට proof කරන්න ඕන මේ ගනුදෙනුව කරගෙන යන්න. ඒගොල්ලන්ට අපිව විශ්වාස කරන්න හේතු ටිකක් තියෙන්න ඕන. ඒ නිසා අපිට proof upload කරන්න වෙනවා. face ID verification එකට අපේ selfie එකක් අපි එතෙන්ට upload කරන්න ඕනේ. අර ධන ලකුණ තියෙන තැන අපි click කරා. ඊට පස්සේ NIC driver's license එකේ ඉස්සරහ පැත්ත දෙවෙනියට අපි upload කරන්න ඕනේ. එහෙම නැත්නම් ඊට පස්සේ තුන්වෙනියට NIC card, national identity card එකේ හරි driving license එකේ හරි back image එක අපි upload කරන්න ඕන. ওই විදිහට අපි ඒගොල්ලෝ කියලා තියෙන ඒවා upload කරාට පස්සේ අපේ account එකේ ඒගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන් මට්ටමකට අපි හදාගෙන තමයි තියෙන්නේ. දැන් අපි බලමු මේකේ payments කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේකේ payments සිද්ධ වෙන්නේ 100%ක්ම බැංකු ගිණුම හරහා. ඒ කියන්නේ අපේ ATM කාඩ් එක තමයි අපි මෙතෙන්දී පාවිච්චි කරන්න ඕනේ. මෙතන app එක open කරපුවාම ඔය යට අන්තිමටම තියෙන icon එක අපි click කරපුවාම අපේ payment method එක එහෙම නැත්නම් අපේ බැංකු කාඩ් එක අපි ඔතනට add කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ගනුදෙනු කරන විදිහ ඉදිරියට අපි ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන අපේ බැංකු ගිණුම ඔතනට add කරගන්න ඕනේ. බැංකු ගිණුමට අදාළ ATM කාඩ් එකේ විස්තර තමයි මෙතනට දාගන්න ඕනේ. කාඩ් holder name, කාඩ් එකේ අයිතිකාරයාගේ නම, ඊට පස්සේ කාඩ් නම්බර් එක. කාඩ් නම්බර් එක කියන්නේ කාඩ් එකේ අපේ ATM කාඩ් එකේ ඉස්සරහ පැත්තේ අංක 16ක ඉලක්කම් වගේක් තියෙනවා. අංක 16ක්. අන්නේ 16 තමයි ඇතුළත් කරන්න ඕනේ. expiry month එක ඒකත් යට expire වෙන date එකයි මාසෙයි දෙකම තියෙනවා. ඒක මාසෙ වෙනම expiry year එක වෙනම දාන්න තියෙනවා. CVV කියලා කියන්නේ අපේ කාඩ් එක අනිත් පැත්ත හරවපුවාම තියෙනවා signature එක දාන්න තැනක්. එතන එහා පැත්තේ චූටිවට ඉලක්කම් 3ක් තියෙනවා චූටි කොටුවක. අන්න ඒ නම්බර එක තමයි CVV කියලා කියන්නේ. ඒක කාඩ් එකට කාඩ් එකේ තියෙන ඒ නම්බර් එක මෙතනට අපි ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඇඩ් කාඩ් කියන ඔප්ෂන් එක අපි ක්ලික් කරගන්න ඕනේ. එතකොට අපේ පේමන්ට් කරන විදිහ මෙතනට අපි ඇතුළත් කරලා ඉවරයි. ඊට පස්සේ අපි අපේ account එක set up කරගත්තට පස්සේ අපිට මෙතන උඩම පෙන්නනවා current spending limit කියලා. ඒ කියන්නේ අපිට කොයිතරම් මුදලක් දක්වා මේකෙන් බාන්න මිලදී ගන්න පුළුවන්ද කියලා අපේ limit එක. ඉතින් සාමාන්‍යයෙන් අලුතෙන් app එකක් හදද්දී නම් ඔතන limit එක වෙන්නේ රුපියල් 6000. මම ඔය shopping කරලා තමයි රුපියල් 3000 වෙන්න ඕක අඩු වෙලා තියෙන්නේ. නැවත අපි ඒක වාරික විදිහට ගෙවද්දී ඕක තව උඩට යනවා, වැඩි වෙනවා. ඉතින් ඒ ස්පෙන්ඩිං ලිමිට් එක ඒ විදිහට තමයි තීරණය වෙන්නේ. රුපියල් 6000ක් දක්වා දේවල් අපිට මිලදී ගන්න පුළුවන් ඔය හරහා. ඒ කියන්නේ රුපියල් 2000ක ඇඳුමක්, රුපියල් 2000ක සෙරෙප්පු දෙකක්, එහෙමත් නැත්නම් රුපියල් 2000ක තව මොන හරි ග්‍රොසරි අයිටම් මොන හරි. එතකොට තමයි රුපියල් 6000 කම්ප්ලීට් වෙන්නේ. දැන් අපි බලමු මේ ඇප් එක හරහා කොහොමද අපි shopping කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔතන search bar එකට ගිහලා අපිට ඕන shop එක අපි search කරනවා. ඊට පස්සේ අපිට ඕනේ මොනවද අපි බලන්නේ මොනවද ඇඳුම්ද මොනවද කියලා අපි සිලෙක්ට් කරගන්න. හිතන්නකෝ දැන් මම මේ crew neck crop top එක ගන්නවා කියලා. ඒක මේ විදිහට අපි view කරලා බලනවා. මෙතනදී මේක වෙන්නේ රුපියල් 1500යි. මේක mint pay එකෙන් ගෙවනවා නම් වාරික 3ක් විදිහට රුපියල් 500 ගානේ 3ක් ගෙවන්න පුළුවන්. Payc app එකෙන් ගෙවනවා නම් වාරික 4ක් විදිහට ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 375 ගානේ මාස 4ට 4ක් ගෙවලා අපිට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් size chart එකක් තියෙනවා. අනිත් දේවල් හැමදේම සිද්ධ වෙන්නේ අපි online මොනවා හරි ගන්න procedure එකටම තමයි. මෙතනදී අපි අපිට ඒ ඔන්ලයින් ප්‍රොසීඩර් එකෙන් අපි මෙතෙන්දි වෙනස් වෙන්නේ අපි මෙතනට සම්පූර්ණ ගාණම ගෙවන්නේ නැති එක විතරයි. ඉතින් දැන් අපි තීරණය කරනවා අපි මේක ගෙවන්නේ වාරික කීයකින්ද 3කින්ද 4කින්ද අපිට ලේසි කොහමද තීරණය කරලා මිලදී ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු තව බ්‍රෑන්ඩ් එකක් සර්ච් කරලා මෙතනදී mint pay coco කියන app දෙකේ නම් ගොඩාක් ලංකාවේ තියෙන වෙළඳ සන්නාම එකතු වෙලා තියෙනවා. නමුත් payc app එක තාම අප්ඩේට් වෙන ගමන් තියෙන්නේ. ඒ නිසා payc app එකේ නම් 100ක් වගේ තමයි අපිට ගන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් shops තියෙන්නේ. ඒ උනාට mint pay coco වලින් අපිට ලංකාවේ තියෙන හැම බ්‍රෑන්ඩ් එකකින්ම දේවල් මිලදී ගැනීමේ පහසුකම සලසලා දීලා තියෙනවා. ලංකාවේ බ්‍රෑන්ඩ්ස් විතරක්ම නෙමෙයි මම දැක්කා ලිබර්ටි ස්ටෝර් එකේ එතකොට ඒ වගේ තව බජට් හට් එකේ essentials.lk එකේ මේ වගේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් අපිට මේක හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
දැන් අපි බලමු මේ day to day backpack එක Carnage එකෙන් තමයි දැන් මම order කරන්න කියලා හදන්නේ. මේ backpack එකේ ගාණ වෙනවා රුපියල් 9850. හැබැයි මේක මම මේ හරහා මින්ට්පේ කොකෝ ඇප් එක හරහා ගන්නවා නම් 3283ක් වගේ තමයි ගෙවන්න වෙන්නේ. දැන් මේක අපි හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක් ස්පාසිලෝන් එකේ දැන් මං කලින් කිව්වා වගේ අපිට අවශ්‍ය රූපලාවන්‍ය ද්‍රව්‍ය පවා මේකෙන් අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා හොයලා බලලා ගන්න පුළුවන්. ස්පාසිලෝන් එකේ නම් මේ ඇප් එකෙන් දාද්දි 10% off එකක් හම්බ වෙනවා ෆස්ට් ඕඩර් එකට. අපි බලමු මේකෙනුත් මොනවා හරි දෙයක් අපි මිලදී ගන්නවා නම් මුදල කොහොමද වෙන්නේ කියලා. මම හිතන්නේ පේසි ඇප් එකේ නම් ස්පාසිලෝන් ඔෆර් කරන්නේ නැහැ. මින්ට්පේ එතකොට කොකෝ කියන ඇප් දෙකෙන් ස්පාසිලෝන් ප්‍රොඩක්ට්ස් අපිට මිලදී ගන්න පුළුවන්. දැන් මේ අයිටම් එක මේක බොඩි ඇන්ඩ් පිලෝ මිස්ට් එක මේකේ ගාණ වෙන්නේ 4950යි. මින්ට්පේ කොකෝ ඇප්ස් දෙකේම ගන්නවා නම් රුපියල් 1650කට අපිට මේ මිස්ට් එක ගෙන්න ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේකෙන් ගනුදෙනු කරන්නේ කියලා. මේ ඇප් එකෙන් කොහොමද ඕඩර් එකක් දාන්නේ කියලා අපි මුලින්ම ඇප් එක ඕපන් කරලා අපිට අවශ්‍ය ෂොප් එක අපිට අවශ්‍ය බ්‍රෑන්ඩ් එක සර්ච් කරගන්න ඕනේ. බ්‍රෑන්ඩ් එක සර්ච් කරලා ඉවර වුණාම අපිට ඒ ෂොප් එක ඕපන් වෙනවා. ෂොප් එක ඇතුළට ගිහිල්ලත් අපිට ඔප්ෂන්ස් තියෙනවා සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ අපි හිතන්න අපි ඇඳුම් ගන්න ගියා නම් ඩ්‍රෙසස් ගන්නවද, මිනි ඩ්‍රෙසස්ද, මැක්සි ඩ්‍රෙසස්ද, ස්කර්ට්ස් ගන්නවා නම් මිනි ස්කර්ට්ස්ද, එතකොට ඩෙනිම් ස්කර්ට්ස්ද, ෂූස් ගන්නවද, ජීන්ස් ගන්නවද, ට්‍රවුසර්ස්, ක්‍රොප් ටොප්ද මේ වගේ ඔප්ෂන්ස් තියෙනවනේ. මේ කැමති එකක් අපි සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට එතනිනුත් තෝරලා ගන්න පුළුවන් අපිට ගැලපෙන ඩිසයින් එක. අපි හොයන්නේ බලන්නේ මොන ඩිසයින් එකද. ඒ විදිහේ ඩ්‍රෙස් එකක් තිබුණොත් අපි ඒක ගන්නවා කියලා ඔන්න දැන් ඕපන් කරගන්නවා. ඊට පස්සේ අපි බලනවා මේකේ ප්‍රයිස් එක කීයක් වෙනවද කියලා. මේකේ වෙන කලර්ස් තියෙනවද කියලා. දැන් මෙතන ප්‍රයිස් එක 2490යි. මේක 50% off එකක් යනවා. 4000 තිබ්බ ෆ්‍රොක් එකක් මේ 2490ට තමයි දෙන්නේ. කොකෝ ඇප් එකෙන් ගන්නවා නම් 830 ගානේ ඉන්ස්ටෝල්මන්ට් 3කට ගන්න පුළුවන්. පේසි ඇප් එකෙන් ගන්නවා නම් රුපියල් 622යි 750 ගානේ ඉන්ස්ටෝල්මන්ට් 4කට ගන්න පුළුවන්. අපි ඊට පස්සේ සයිස් එක තෝරගන්නවා. UK සයිස් කීයද කියලා. සයිස් එක එතනින් තෝරන්න අමාරු නම් සයිස් chart එකක් අපිට දීලා තියෙනවා. සයිසින් ගයිඩ් එකෙන් අපි බලනවා මෙෂර් කරලා කොහොමද අපේ මෙෂර්මන්ට්ස් වලට හරියන ඇඳුම මොකක්ද කියන එක. ඒ විදිහට අපි අපේ සයිස් එක සිලෙක්ට් කරගන්නවා. කලර්ස් තියෙනවා නම් කලර්ස් සිලෙක්ට් කරගෙන buy now කියන ඔප්ෂන් එකට යනවා. buy now කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට තියෙනවා ඩීටේල්ස් වගේක් ෆිල් කරන්න. අපේ බිලිං ඩීටේල්ස්. ඉතින් පළවෙනිට නම, ඊට පස්සේ කම්පැනි එකේ නම දානවා නම් ඊට පස්සේ සිටි එක මොකක්ද, අපේ ඇඩ්‍රස් එක මොකක්ද, මේ වගේ දේවල් අපිට දාන්න තියෙනවා. ඊට පස්සේ අපේ පෝස්ටල් කෝඩ් එක, අපේ ටවුන් එකේ පෝස්ටල් කෝඩ් එක දන්නේ නැත්නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එකක්, ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් මේ විදිහට. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ට් එකේ ගාණ 2490යි. මෙතෙන්ද රුපියල් 375ක ඩිලිවරි charge එකක් ඇඩ් වෙනවා. මම ඒක ඔයගලන්ට කලින් කිව්වේ නැහැ. ඩිලිවරි පේමන්ට් එක ඉතින් අපි කොහොමත් ඔන්ලයින් ෂොප් කරද්දි ගෙවන්න වෙනවනේ. එතකොට ටෝටල් එක වෙන්නේ 2865. හැබැයි මේ 2865 දැන් අපි බලන්න ඕනේ ගෙවන මෙතඩ් එක. කෑෂ් ඔන් ඩිලිවරිද, එතකොට දැන් පේ කරනවද, එහෙම නැත්නම් මින්ට්පේ එකෙන්ද, කොකෝ එකෙන්ද, පේසි එකෙන්ද අපි මේක පේ කරන්නේ කියලා දැන් ඔන්න අපි ඩිසයිඩ් කරගන්න ඕනේ. අපි බලමු මේක කොහොමද මේ ඕඩර් එක ප්ලේස් කරන්න කියලා. අපිට ඕනේ පේසි එකෙන් නම් අපි පේසි එක කියලා එතන ටික් කරගෙන ඊට පස්සේ මෙතන ටර්ම්ස් කන්ඩිෂන්ස් වලට ටික් එකක් දාගෙන ප්ලේස් ඕඩර් කියන ඔප්ෂන් එක දැන් අපි මෙතනදී ක්ලික් කරගන්න ඕනේ. එතකොට අපිට නැවත එනවා අපේ ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි අපි ඇප් එකට දාගත්තු එක මෙතනට එන්ටර් කරලා අපිට තියෙන්නේ ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ දැන් අපිට පෙන්නනවා අපි ගෙවන්න ඕන 2865 ඉන්ස්ටෝල්මන්ට් 3කට නම් එක මාසයකට අපි ගෙවන්න ඕන රුපියල් 955යි. ඒ විදිහට ගෙවනවද ඊට පස්සේ ඉන්ස්ටෝල්මන්ට් 4කට ගෙවනවා නම් කොහොමද වෙන්නේ කියලාත් දැන් අපි බලමු. මේ තියෙන්නේ 3ට බෙදලා ඊට පස්සේ ඉන්ස්ටෝල්මන්ට් 4කට ගෙවනවා නම් මේ 2865 රුපියල් 726 ගානේ 4ක් ඉන්ස්ටෝල්මන්ට් 4කට තමයි දැන් අපි ගෙවන්න ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ අපි කලින් ඇඩ් කරා පේමන්ට් මෙතඩ් එක අපේ කාඩ්ස් 3ක් දැන් මෙතන ඇඩ් කරලා තිනවා. මම ඒ කාඩ් එකෙන් අපි දැන් ගෙවන්න ලෑස්ති වෙන කාඩ් එක මොකක්ද කියලා බලලා ක්ලික් කරලා pay with payz කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ.
දැන් අපි බලමු මේකේ පේමන්ට්ස් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපේ ඉන්ස්ටෝල්මන්ට් විදිහට ඒගොල්ලෝ අඩු කරගන්නේ කොහොමද කියලා. අර යටම අයිකන්ස් අතරේ තුන්වෙනි පේමන්ට් කියන අයිකන් එක අපි ක්ලික් කරාට පස්සේ අපේ පෙන්ඩිං පේමන්ට්ස් පෙන්නනවා. දැන් හිතන්න ලේඩි බොස් කියන බ්‍රෑන්ඩ් එකෙන් ලේඩි බොස් කියන ෂොප් එකෙන් මම ගත්තා නම් මොන හරි අයිටම් එකක් මම ඒක ගත්තේ අප්‍රේල් මාසේ 2. එතකොට මැයි මාසේ 2 වෙනිදාට මම දෙවනි වාරිකය ගෙවන්න ඕනේ. ජූනි මාසේ 2 වෙනිදාට 3 වෙනි වාරිකය. එතකොට අන්තිම වාරිකේ මම ජූලි මාසේ 2 වෙනිදාට ගෙවන්න ඕනේ. ඒක තමයි මේ තියෙන්නේ ජූලි 2 2025 කියලා පෙන්නලා තියෙනවා. ඒකත් එක්ක එහා පැත්තේ 4 of 4 කියලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් 4න් 4 වෙනි. එහෙම නැත්නම් අවසාන පේමන්ට් එක තමයි මම මේ ගෙවන්නේ. ඒ විදිහට තමයි අපේ පේමන්ට්ස් මේකේ පෙන්නන්නේ. බැරි වෙලාවත් අපිට අදාළ දිනයට ඒ පේමන්ට් එක කරගන්න බැරි වුණොත් එහෙම අපේ account එකේ සල්ලි තියෙනවා නම් ඒගොල්ලෝ ඔටෝම අපෙන් ඒක කපා ගන්නවා. අනිත් දේ තමයි අපේ account එකේ සල්ලි නැති වුණොත් අපිට මේ payment එක කරන්න දවසක් දෙකක් ඩිලේ වුණොත් එහෙමනම් ඒගොල්ලෝ යම්කිසි ගාණක් අය කරනවා. ඉතින් ඒ ගාණ අය වෙන්නේ නැති වෙන්න. ඒගොල්ලෝ අපිට කරපු උදව්වට පෙරලා අපිත් උදව්වක් කරන්න එපා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේකෙන් ගනුදෙනු කරනවා නම් નિયમિત දිනයට નિયમિત payment එක හරියට ගෙවන්නේ. ඒක ඒගොල්ලන්ටත් ලේසි අපිටත් ලේසි. හරියට අරගෙන බැලුවොත් එහෙනම් මේකෙන් වැඩි වාසිය වෙලා තියෙන්නේ අපිට. ඒ නිසා මේ ඇප් එකෙන් ගනුදෙනු කරද්දී සාධාරණ විදිහට ගනුදෙනු කරන්න. මම හිතනවා මේකේ ඔයගොල්ලන්ට කිසිම ඩවුට් එකක් නැතුව ඇප් එක සෙටප් කරන එකේ ඉඳන් පෙන්ඩිං පේමන්ට් එක පේ කරන තැනට එනකම් ඔයගොල්ලන්ට ක්ලියර්ලි හැමදේම දැනගන්න ලැබුණා කියලා. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලවට ගොඩාක් ස්තුතියි. හැමදාම මගෙත් එක්ක මේ විදිහට ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. ආදරෙයි.